ජිම් එකට ගිහින් මම හැදුවම මේ ලිංගික ආශාව ඇත්තටම වැඩි වෙනවද? මේක ගොඩාක් අය අතර තියෙන කතාවක්. සමහරු කියනවා ඔව් කියලා, සමහරු නෑ කියනවා. ඉතින් ඇත්තටම විද්‍යාව මේ ගැන මොකද කියන්නේ? අද අපි මේක ගැන ටිකක් ගැඹුරින් හොයලා බලන්න යන්නේ. හැබැයි මේ සරල ඔව් හෝ නෑ උත්තරයක් හොයනවට වඩා මේ සංකීර්ණ සම්බන්ධය පිටිපස්සේ තියෙන විද්‍යාව තේරුම් ගන්න එක තමයි අපි අරමුණ. ඇත්තටම මේකට සරල උත්තරයක් දෙන්න බැරි එක තමයි මේක තියෙන රසවත්ම දේ. මේක කිලින් යන පාරක් නෙවෙයි ව්‍යායාම කියන්නේ. බලවත් බෙහෙතක් වගේ දෙයක්. හරි. නියම මාත්‍රාව ගත්තොත් පුදුම ප්‍රතිඵල තියෙනවා. හැබැයි මාත්‍රාව වැඩි වුණොත් විෂක් වෙන්නත් පුළුවන්. හරියටම. අද අපි හොයන්නේ අන්නේ නියම මාත්‍රාව. ඒ ස්වීට් ස්පොට් එක තියෙන්නේ කොතනද කියලා. ඒක හොඳ උපමාවක්. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු ධනාත්මක පැත්තෙන්. ඒ කියන්නේ මේ බෙහෙත වැඩ කරන විදිහ ගැන. ගොඩාක් අය මේකෙදි මුලින්ම හිතන්නේ ටෙස්ටොස්ටිරෝන් ගැන නේද? ඔව්. ඒක තමයි ප්‍රධාන සිරස්තලය. ඒකේ ඇත්තකුත් තියෙනවා. ටෙස්ටොස්ටිරෝන් කියන්නේ පිරිමි සහ ගැහැණු මේ දෙගොල්ලන්ගෙම ලිංගික උනන්දුවට බලපාන ප්‍රධානම හෝමෝනය. අපි මූලාශ්‍රවලත් පැහැදිලිවම කියනවා විශේෂයෙන්ම බර උස්සන ව්‍යායාම, ඒ කියන්නේ රෙසිස්ටන්ස් ට්‍රේනින් සහ HIIT වගේ තීව්‍ර ව්‍යායාම වලින් පස්සේ ටෙස්ටොස්ටිරෝන් මට්ටම් වල తాවකාලික ඉහළ යාමක් දකින්න පුළුවන් කියලා. මෙතනදී ඔබ කිව්වර తాවකාලික කියන වචනය මට හිතෙන විදිහට හරිම වැදගත්. ඒ කියන්නේ මේක පැය ගාණක් තියෙන දෙයක්ද? එහෙම නැත්නම් ටික වෙලාවකින් නැති වෙලා යනවද? මොකද ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. මේ ඉහළ යාම තේන්නේ සාමාන්‍යයෙන් මිනිත්තු 15 ඉඳලා පැයක් වගේ හරිම කෙටි කාලයක්. ඉතින් ඒක විතරක්ම ලොකු වෙනසක් කරන්නේ නැහැ. හරි. හැබැයි කෙනෙක් නිතිපතා ක්‍රමානුකූලව පුහුණු වනකොට ශරීරයේ හෝමෝනවල මූලික මට්ටම, ඒ කියන්නේ බේස්ලයින් ලෙවල් එක ක්‍රමෙන් හොඳට හැරෙනවා. ඒකයි වැදගත්. හැබැයි හෝමෝන කියන්නේ කතාවේ එක කොටසක් විතරයි. මම හිතන්නේ සැබෑ බලපෑම තියෙන්නේ මේ ශරීරයේ මුළු ජලනල පද්ධතියම වගේ දියුණු වෙන එකේ. ජලනල පද්ධතිය. ඒ කියන්නේ ඔක කතා කරන්නේ රුධිර සංසරණය ගැනද? හරියටම. හිතන්න හොඳ රුධිර සංසරණය කියන්නේ අනිත් හැම දෙයකම අත්තිවාරම වගේ. ව්‍යායාම කරද්දී හදවත ශක්තිමත් වෙනවා. රුධිර නාලිකාව නම්‍යශීලී වෙනවා. ඔව්. ඉතින් මුළු ශරීරයටම විශේෂයෙන්ම ලිංගික අවයවවලට ඔක්සිජන් එක්ක රුධිරය ගලාගෙන යන එක හරිම කාර්යක්ෂම වෙනවා. ස්ත්‍රීන්ගේ උද්දීපනයටයි පිරිමින්ගේ ශිෂ්ණෝත්ථාපනයටයි මේක කෙලින්ම බලපාන දෙයක්. ඒකෙත් ශරීරයේ හොඳට වැඩ කරනකොට ඉතින් මනසටත් ඒකේ බලපෑමක් තියෙනවානේ. මං හිතන්නේ හැමෝම අත්දකලා ඇති. හොඳ වර්ක්අවුට් එකකින් පස්සේ හිතට දැනෙන සැහැල්ලුව අර ෆීල් ගුඩ් හැඟීම ඒකත් මේකට සම්බන්ධ වෙන්න ඕන. අනිවාර්යෙන්ම ඒක තමයි තුන්වෙනි සමගර විට වැදගත්ම කාරණය. මානසික සෞඛ්‍යය. ඔබ කිව්වේ ෆීල් ගුඩ් හැඟීම පිටිපස්සේ විද්‍යාවක් තියෙනවා. ව්‍යායාම කරද්දී අපේ ස්ට්‍රෙස් හෝමෝන් එක කෝටිසෝල් ඒකේ මට්ටම අඩු වෙනවා. හිතන්නකෝ කෝටිසෝල් කියන්නේ නිතරම වද දෙන අලාම් එකක් වගේ කියලා. ව්‍යායාම වලින් ඒක නිශ්ශබ්ද කරනවා. හරි. ඒ වෙනුවට මොලින් එන්ඩෝෆින්, සෙරොටොනින් වගේ සතුටු හෝමෝන නිදහස් කරනවා. ඉතින් ආතතිය, විෂාදය වගේ දේවල් අඩු වෙලා මනස සැහැල්ලු වෙනවා. ලිංගික ආශාව කියන්නේ ගොඩක් වෙලාවට මනසත් එක්ක සම්බන්ධ දෙයක් නේ. ඉතින් මේ මානසික සැහැල්ලුව හරිම තීරණාත්මකයි. මේකට තවත් මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනව නේද? ඒ කියන්නේ තමන්ගේ ශාරීරිය ගැන යන ආත්ම විශ්වාසය ඇඟ හැදුනම තමන්ට තමන් ගැනම හොඳ හැඟීමක් එනවා. හැබැයි ඒකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ ජිම් එකේ පරිසරයත් එක්ක තමන්ව අනිත් අයත් එක්ක සම්සන්දනය කරලා තමන්ගේ ඇඟ ගැන කාංසාවක් ඇති වෙන්නත් පුළුවන්. මේ පීඩනය කොහොමද බලපාන්නේ? ඒක ඊටාම වැදගත් නිරීක්ෂණයක්. ඔව්, ඒක දෙපැත්ත කැපෙන කඩුවක් වෙන්න පුළුවන්. ව්‍යායාම වලින් ශරීරයේ හැඩ වෙලා මාංශ පේශි හැදෙනකොට තමන්ගේ බොඩි ඉමේජ් එක ගැන සතුටක් එනවා. තමන් ආකර්ශනීයයි කියලා තමන්ටම දැනෙනකොට ලිංගික ආත්ම විශ්වාසය ඉහළ යනවා. හැබැයි ඔබ කිව්වා වගේ කෙනෙක් ජිම් යන්නේ අනිත් අය එක්ක තරඟෙට වගේ නම් ඒක තවත් ස්ට්‍රෙස් එකක්. වැදගත් වෙන්නේ තමන්ගේ ශරීරයේ හැකියාව නගය කරන එකයි. හරි. ඊළම් ධනාත්මක පැත්ත සාරාංශගත කළොත් හොඳ හෝමෝන මට්ටම්, හොඳ බ්ලඩ් සර්කියුලේෂන් එකක්, අදු මානසික ආතතියක් සහ වැඩි ආත්ම විශ්වාසයක්. මේ ටික එකතු වුණාම ලිංගික ආශාවට හොඳ උත්තේජනයක් ලැබෙනවා. ඒක පැහැදිලි. හැබැයි මෙතන තමයි කතාව ඇත්තම රසවත් වෙන්නේ. අපි කතා කරපු මේ බෙහෙතම කොහොමද විෂක් වෙන්නේ?
ඔව් මේක තමයි මේ මාතෘකාවේ තියෙන ලොකුම විරුද්ධාභාසය. ඒකට හේතුව තමයි අධික පුහුණුව. ඕවර් ට්‍රේනින් සින්ඩ්‍රෝම් කියලාත් කියනවා. ඕවර් ට්‍රේනින්. සරලවම කිව්වොත් ශරීරයට රිකවර් වෙන්න ලැබෙන කාලයට වඩා කරන ව්‍යායාම ප්‍රමාණය හෝ තීව්‍රතාවය වැඩි වෙන එක. මෙතනදී වැඩ ප්‍රමාණය විවේකය පරාජය කරනවා. අධික පුහුණුව කිව්වම අපේ හිතට එන්නේ ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩකයෙක් වගේ කෙනෙක්ව. ඒත් සාමාන්‍ය මිනිස්සෙක්ට සතියට දවස් 5ක් විතර ජිම් යන කෙනෙක්ටත් මේ තත්ත්වය බලපාන්න පුළුවන්ද? ඒකේ මේ වෝනින් සයින්ස් මොනවද? නියත වශයෙන්ම මේක ප්‍රභූ ක්‍රීඩකයන්ට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමේ. අනතුරු ඇඟවීමේ සංඥා කිහිපයක් තියෙනවා. නිතරම දැනෙන දැඩි තේට්ටුව. කොච්චර නිදාගත්තත් මහන්සි යන්නේ නැති එක. නිින්ද යන්නේ නැති එක. නිතර ලෙඩ හැදෙනවා හෙම්බිරිස්සාව වගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ වගේම හේතුවක් නැතුව කේන්ති යනවා, මනස අවුල් වෙනවා. මේවා තමයි ශරීරයේ මට විවේකයක් ඕනේ කියලා කෑ ගහන ක්‍රම. එතකොට ශරීරය මේ වගේ ස්ට්‍රෙස් එකට ලක් වුණාම ලිංගික ආශාවට මොකද වෙන්නේ? ශරීරය අර සර්වයිවල් මෝඩ් එකකට වගේ මාරු වෙලා ලිංගික ආශාව වගේ අත්‍යවශ්‍ය නැති දේවල් ෂට් ඩවුන් කරනවා වගේ දෙයක්ද වෙන්නේ? ඔබ ඒක හරියටම තේරුම් ගත්තා. වෙන්නේ ඒකම තමයි. ශරීරය මේක දකින්නේ නිදන්ගත ආතතියක් විදියක. ඉතින් අපි කලින් කතා කරපු අර ගිනි අනතුරු ඇඟවීම, කෝටිසෝල් ඒක දිගටම ඉහළ මට්ටමක තියෙනවා. හරි. ඒ වෙලාවට ශරීරය බලන්නේ ශක්තිය ඉතිරි කරගන්න. පැවැත්මට අත්‍යවශ්‍ය නැති ක්‍රියාවලිය නවත්තනවා. අභිජනනය, ලිංගික ක්‍රියාකාරකම් කියන්නේ ඒ වගේ දේවල්. ඉතින් ටෙස්ටොස්ටිරෝන් වගේ හෝමෝන නිෂ්පාදනය අඩු කරනවා. ඒ කියන්නේ අපි මුලින් කතා කරපු දේ සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරෙනවා. More is not always better කියන කතාව මෙතනට හොඳටම ගැලපෙනවා. අනිවාර්යයෙන්ම. තව දෙයක් තියෙනවා. ඒ තමයි ශක්ති හිගය. දැඩි ව්‍යායාමයකින් පස්සේ ශාරීරියේ පළමු ප්‍රයොරිටි එක හානි වූ මාංශපේශී අලුත් වැඩ කරන එක. ඒකද ලොකු එනර්ජි එකක් ඕන. ඒ වෙලාවට ලිංගික ආශාව වගේ දේවල් වලට ශක්තිය යොදවන්න ශාරීරිය සූදානම් නැහැ. අනිත් එක තමයි මානසිකත්වය. කෙනෙක් ව්‍යායාමයේ දකින්නේ ශරීරයට දෙන දඬුවමක් විදිහට නම් ඒ ඍණාත්මක හැඟීමත් ආශාවට බලපානවා. එහෙනම් වැදගත් වෙන්නේ කොච්චර ව්‍යායාම කරනවද කියන එක විතරක් නෙමේ මොන වගේ ව්‍යායාම කරනවද කියන එකත් වෙන්න ඇති. උදාහරණයක් විදිහට බර උස්සන කෙනෙක්ගේ යෝගා කරන කෙනෙක්ගේ බලපෑම වෙනස් වෙන්න ඕන නේද? ඕ පැහැදිලිව සර් තියෙනවා. අපි කරන ව්‍යායාම වර්ගයේ අනුව ඒ බෙහෙතේ බලපෑම වෙනස්. කායික බර පුහුණුව අපි කලින් කිව්වා වගේ ටෙස්ටොස්ටිරෝන් නිෂ්පාදනයේටයි මාංශපේශී වර්ධනයේටයි කෙලින්ම සම්බන්ධයි. නියම විවේකයක් එක්ක කළොත් ඒක ලිංගික ආශාවට ඊටාම හිතකරයි. යෝගා වගේ දේවල් වලදී වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එතනදී ફોකස් එක යන්නේ මනසට නේද? හරියටම. යෝගා පිලේට්ස් වගේ දේවල් වලදී අවධානය යොමු වෙන්නේ මේ මානසික සංශූන්කමට ආතතිය අඩු කරන්න, තමන්ගේ ශරීරය ගැන දැනුවත්භාවය කියන්නේ බොඩි අවර්නස් වැඩි කරන්න, මේවා කෙලින්ම හෝමෝන වලට බලපෑම් නොකලත් වක්‍රාකාරව කියන්නේ කෝටිසෝල් අඩු කරලා, මනස සැහැල්ලු කරලා ලිංගික සෞඛ්‍යයට හරිම හොඳ බලපෑමක් කරනවා. එතකොට කාඩියෝ දුවන එක සයිකල් පදින එක වගේ දේවල් ඒක රුධිර සංසරණයට හොඳයි. හැබැයි එතනතර අපි කලින් කතා කරපු අධික පුහුණුව කියන අනතුරු කලාපේ තියෙනව නේද? ඔව්. හදවතට හොඳයි කියන තැනින් ඉඳන් ශරීරයට ස්ට්‍රෙස් එකක් කියන තැනට මාරු වෙන්න කොතනදීද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මධ්‍යස්ථ මට්ටමේ කාඩියෝ රුධිර සංචරණයට හරිම හොඳයි. හැබැයි ඒකෙත් සීමාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මැරතන් දුවන කෙනෙක්. එයා දිගු දුරක් දිනපතා දුවනවා. මේ වගේ අධික මට්ටමේ දිගු කාලීන කාඩියෝ වලින් ශරීරයට ලොකු ස්ට්‍රෙස් එකක් ඇති වෙලා කෝටිසෝල් මට්ටම ඉහළ ගිහින් අර ඕවර් ට්‍රේනින් සින්ඩ්‍රෝම් එකේ ලක්ෂණ ඉන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණය සහ තීව්‍රතාවය තමයි මෙතනදිත් වැදගත්. ඉතින් මේ හැම දෙයකින්ම තේරෙන දෙයක් තමයි මේකට හැමෝටම ගැලපෙන එක උත්තරයක් නෑ කියන එක. මේක හරිම පෞද්ගලික සමීකරණයක්. එක එක්කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්. හරියටම. ඒක තමයි ඊළඟ වැදගත් කාරණා. පෞද්ගලික විචලයතා. මේ ප්‍රතිඵලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න හේතුව ගොඩක් තියෙනවා. වයස, ජාන, අපි ගන්න ආහාර රටා. ආහාර රටා කිව්වම කැලරි හිඟයක ඉඳන් බර අඩු කරගන්න try කරන කෙනෙක්ට ඒකත් ලිංගික ආශාවට බලපාන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. ශරීරයේ ප්‍රමාණවත් ශක්තියක්, ඒ කියන්නේ කැලරි නොලැබෙනකොටත් ශරීරය අර සර්වයිවල් මෝඩ් එකට යනවා. හරි. පානවා. කෙනෙකුගේ සම්බන්ධතාවයේ ස්වභාවය, රැකියාවේ තියෙන ස්ට්‍රෙස් එක මේ හැමදේම එකට එකතු වෙලා තමයි අවසාන ප්‍රතිඵලය හැදෙන්නේ. එහෙනම් අපි පටන් ගත්ත මුල් ප්‍රශ්නෙට ආපහු ආවොත්
ජිම් ගියාම ලිංගික ආශාව වැඩි වෙනවද කියන එකට දෙන්න පුළුවන් අවසාන නිගමනය මොකක්ද? මේ මුළු කතාවම එක වාක්‍යයකට කැටි කළොත්. අවසාන තීන්දුව තමයි ව්‍යායාම ලිංගික ආශාවට බලපාන විදිහ රඳා පවතින්නේ ඔබ ව්‍යායාම කරන්නේ කොහොමද කියන එක මත. ලිංගික ආශාව වැඩි විය හැකියි. හැබැයි කොන්දේසි තියෙනවා. මොනවාද ඒ කොන්දේසි? ඒ ව්‍යායාම ක්‍රමය මධ්‍යස්ථ, සමතුලිත සහ නිත්‍ය එකක් වෙන්න ඕන. ඒ වගේම ඒකට ප්‍රමාණවත් රිකවරි, ඒ කියන්නේ විවේකය සහ හොඳ පෝෂණයකුත් අනිවාර්යෙන්ම එකතු වෙන්න ඕන. එතකොට තමයි ව්‍යායාමයේ බෙහෙතක් වෙන්නේ. ඒ වගේම ලිංගික ආශාව අඩු වෙන්නත් පුරුවන්. ඔව්. ලිංගික ආශාව අඩු විය හැකියි. ඔබ ශරීරයට ඇහුම්කන් නොදී විවේකයක් නැතුව අධිකව ව්‍යායාම කළොත්. එතකොට ව්‍යායාමය ශරීරයට ආශිර්වාදයක් වෙනව වෙනුවට ස්ට්‍රෙස් එකක්, ඒ කියන්නේ විෂක් බවට පත් වෙනවා. එහෙනම් මේකේ රහස තියෙන්නේ සමතුලිතතාවයේ. තමන්ගේ ශරීරයට ඇහුම්කන් දෙන එකේ. හරියටම. අපේ මූලාශ්‍රවලත් අවසාන වශයෙන් අවධාරණය කරන වචන තුනක් තියෙනවා. ඒ තමයි සමතුලිතතාවය, බැලන්ස්, ප්‍රමාණය, මොඩරේෂන් සහ ප්‍රතිසාධනය, රිකවරි. මේවා නීති නෙවෙයි මූලධර්ම. තමන්ගේ ශරීරයත් එක්ක සංවාදයක යෙදිලා මේ මූලධර්ම තුන පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. අද මේ ගැඹුරු විමසුමේක එකතු වුණු ශමෝටම ස්තුතියි. අපි හිතනවා මේ සංවාදයේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්න ඇති කියලා. අවසාන වශයෙන් සිතන්නට දෙයක් ඉතිරි කරන්නම්. ඔබ ව්‍යායාම දිහා බලන්නේ ශරීරයට කරන වැඩක් විදිහටද නැත්නම් ශරීරය සමග කරන සංවාදයක් විදිහටද? කෙනෙක් ව්‍යායාම දිහා බලන මේ දෘෂ්ටි කෝණය ලිංගික ආශාව ඇතුළු ජීවිතයේ අනෙක් පැතිවලට කොහොම බලපාන්න පුළුවන්ද කියන එක ගැන මදක් සිතා බලන්න.